ඔයත් මේ මාසේ ඉඳන් කන්ටෙන්ට් ක්‍රියේෂන් ජර්නි එක ස්ටාර්ට් කරන්න ඉන්න කෙනෙක්. එහෙනම් ඔයාලා මේ දේවල් ගැන දන්නේ නැත්නම් කන්ටෙන්ට් ක්‍රියේෂන් ජර්නි එක ස්ටාර්ට් කරන්න යන්න. ඉතින් මම ඔයාලට කන්ටෙන්ට් ක්‍රියේෂන් ජර්නි එක ස්ටාර්ට් කරන්න එපා කිව්වේ මම අද ඔයාලට ගෙනලා තියෙනවා වෙබ්සයිට් තුනක්. ඒ වෙබ්සයිට් තුනෙන් ඔයාලා කන්ටෙන්ට් ක්‍රියේෂන් ජර්නි එක තවත් ලෙවල් අප් කරගන්න. ඔයාලට මේ වීඩියෝ එක මිස් වෙයි කියලා හිතනවා නම් මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. සා මේ වගේ වීඩියෝස් තවත් බලන්න මාව ෆලෝ කරලා තියාගන්න. මම දුලා. කන්ටෙන්ට් ක්‍රියේෂන් පටන් ගන්න නම් මෙන්න මේ වෙබ්සයිට් එක ඔයාලා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. මේ පළවෙනි වෙබ්සයිට් එක තමයි pixabay.com. pixabay.com එකේ ඔයාලට ෆොටෝස්, වීඩියෝස් සහ non copyrighted music ඔයාලට මේ එකම තැනකින් ගන්න පුළුවන්. ඉතින් මම මේ පෙන්වන විදිහට ගොඩාක් කැටගරිස් තියෙනවා. ඔයාලට තෝරලා බේරලා ඕනම එකක් ගන්න පුළුවන්. මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන දෙවෙනි වෙබ්සයිට් එක තමයි mindstance.com. මේ වෙබ්සයිට් එකේ ඔයාලට meme sound රාශියක් තියෙනවා බලා ගන්න පුළුවන්. මේ ඕනම එකක් ඔයාලට MP3 එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගෙන ඔයාගේ වීඩියෝ වලට දාගන්න පුළුවන්. ඉතින් මම මේ අද කතා කරන මේ දෙවෙනි වෙබ්සයිට් එකේ විශේෂත්වය තමයි මේකේ සිංහල meme effect පවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට එකක් දෙකක් නෙමෙයි ගොඩක් මේකේ බලා ගන්න පුළුවන් සහ ඔයාලට මේකේ සර්ච් කරලා වුණත් ඔයාලගේ කැමති meme sound එක මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තුන්වෙනි වෙබ්සයිට් එක සහ අන්තිම වෙබ්සයිට් එක මේකේ නම තමයි vtransfer.com. මේක ඔයාලට Google එකේ සර්ච් කරලා vtransfer.com කියලා ඔයාලට මේ සයිට් එක ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඉතින් මම මේ පෙන්වන විදිහට ඔයාලත් මේ සයිට් එක ඇතුළට ගිහිල්ලා ඔයාලට එක sign up වෙන්න පුළුවන්. නැත්නම් ඔයාලගේ Gmail එකකින් log වෙන්න පුළුවන්. ඊට පස්සේ මම මේ පෙන්වන විදිහට ඔයාලගේ ඕනම ෆයිල් එකක් අප්ලෝඩ් කරලා 2GB දක්වා ඔයාලට ෆයිල් ට්‍රාන්ස්ෆර් කරගන්න මේකේ පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝස් තවත් බලන්න මා ෆලෝ කරලා තියාගන්න. මම තුලා